ගුවන් සුබ දවසක්. අද කතා කරන්නේ කොංගෝ varieties වල philodendron වල තියෙන කොංගෝ වල රෙඩ් කොංගෝ ඒත් එක්කම ග්‍රීන් කොංගෝ. ඉතින් ඊට අමතරව අලුතෙන් ආපහු තියෙනවා මේ කොංගෝ වල variegated පැල. ඉතින් රෙඩ් කොංගෝද ග්‍රීන් කොංගෝ එකද ගොඩක්ම ලස්සන කියලා අපි බලමු. ඉතින් රෙඩ් කොංගෝ ගත්තාම මෙයාගේ පත්‍ර නටුව ඒ වගේම දළු මේ වගේ ලස්සන රතු පැහැට දුඹුරු පාට රතු පාට හුරු පැහැයක් ගන්නවා. ඉතින් මේ වගේ ප්ලාන්ට් එකක් කාලයක් යනවා සාමාන්‍යයෙන් මේ වගේ මදර් ප්ලාන්ට් එකක් වගේ ටිකක් ලොකු වෙන්න. ඉතින් මේ පැලේ අපිට ලස්සන පොට් එකකට දාලා අපේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ලස්සනට තියාගන්න පුළුවන්. මේ තමයි ග්‍රීන් කොංගෝ එක. ග්‍රීන් කොංගෝ එකේ අපේ රෙඩ් කොංගෝ එකේ වගේ නෙමෙයි අපේ මව් ගහේ මෙන්න මේ වගේ මැද හරිම ලස්සනයි. ඉතින් කොහොමද හිතන්නේ රෙඩ් කොංගෝ එකද ග්‍රීන් කොංගෝ එකද මිලින් අධික? සාමාන්‍යයෙන් මේ දවස්වල නම් ග්‍රීන් කොංගෝ එක තමයි ගොඩක් මිල අධික පැලයක් වෙන්නේ. මොකද ඒක රෙඩ් කොංගෝ එක ටිකක් දැන් වැඩිපුර තියෙනවා. ග්‍රීන් කොංගෝ එකේ සාමාන්‍යයෙන් මේ වගේ පැලයකුත් රුපියල් 4000ක් වගේ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ලස්සනට ලොකු පොට් එකක මෙයාවත් හරිම ලස්සනට අපිට තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ රෙඩ් කොංගෝ එකේ මධ්‍යම ප්‍රමාණයේ පැල. මේ වගේ පැල ඒ වගේම රෙඩ් කොංගෝ මදර් ප්ලාන්ට් අපේ අනු ඇග්‍රි නර්සරි එකෙන් ඔයාලට මේ දවස්වල මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ග්‍රීන් කොංගෝ වල මධ්‍යම ප්‍රමාණයේ පැල ඒ වගේම මවුෂාකත් අපේ අනු ප්ලාන්ට් නර්සරි එකෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපේ අනු ඇග්‍රි ටිෂු කල්චර් ලැබ් එකේ නිෂ්පාදනය කරන රෙඩ් කොංගෝ චූටිම චූටි පැල.